විද්‍යුත්වාහන බැටරි සඳහා අවශ්‍ය ඛනිජ ද්‍රව්‍ය සොයා ලොවපුරා ඇතිවී තිබෙන දැඩි තරඟකාරීත්වය හමුවේ බොහෝ දෙනාගේ අවධානය යොමුවන්නේ දකුණු ඇමරිකාව හෝ ඕස්ට්‍රේලියාවේ පිහිටි දැවැන්ත නවීන පතල් වෙතටයි. නමුත් මෙම ඉල්ලුමේ සැබෑ මූලාරම්භය තේරුම් ගැනීමට නම් ඉන්දියන් සාගරයේ පිහිටි කුඩා දූපතක් වරෙක හිමිකරගෙන සිටි ලෝකයම මවිත කළ ඒ අසමසම ඒකාධිකාරය දෙස අප හැරී බැලිය යුතුමයි. 1899 වන විට කාර්මික විප්ලවයේ යන්ත්‍ර සූත්‍ර උපරිම වේගයෙන් ක්‍රියාත්මක වෙමින් තිබුණි. මෙම දැවැන්ත කර්මාන්තශාලාවල උෂ්ණත්වය පාලනය කිරීමටත් ලෝහ උණු කිරීමට අවශ්‍ය කූරු ක්‍රූසිබල්ස් නිපදවීමටත් තාපයට ඔරොත්තු දෙන මිනිරන් ලොවට අත්‍යවශ්‍ය විය. ඒ කාල වකවානුවේදී මුළු මහත් පෘථුවියේම මිනිරන් අවශ්‍යතාවයෙන් 35%ක්ම තනිවම සපුරාලීමට සමත් වුණේ එකල බ්‍රිතාන්‍ය කිරීටයට යටත් විජිතයක්ව පැවති සිලෝන් හෙවත් වර්තමාන ශ්‍රී ලංකාවයි. ශ්‍රී ලංකා දූපත සතු වූයේ ලොව වෙනත් කොතනකවත් නොමැති අතිශය දුර්ලභ භූවිද්‍යාත්මක පිහිටීමකි. එය වේන් මිනිරන් ලෙස හැඳින්වේ. අනෙකුත් රටවල මිනිරන් පාෂාණ ස්තර තුල විසරී තිබුණත් ලංකාවේ මිනිරන් පොළව යට පිහිටා තිබුණේ 95 සිට 99 දක්වා වූ අතිමහත් ස්වභාවික පිරිසිදුකමකින් යුත් ඝන ස්තර ලෙසයි. මෙම වටිනා කළු රත්තරන් ලබා ගැනීම එතරම් පහසු නොවිය. ඒ සඳහා කම්කරුවන්ට අතිශය අනතුරුදායක ගැඹුරු භූගත පතල් තුලට බැස පටු ගල්පියලි අතර සිරකර තිබූ ලී පලංචි මත සිටිමින් මෙම පිරිසිදු ඛනිජය අතින් කඩා ඉවතට ගැනීමට සිදුවිය. මෙම මිනිරන් නිධි හුදෙක් කාර්මික අමුද්‍රව්‍යයක් පමණක්ම නොවූ අතර එය දේශීය පුද්ගලයන් කිහිප දෙනෙකු අතට අසීමිත ධනයක් සහ බලයක් ලබා දෙමින් මුළු මහත් දිවයිනීම දේශපාලන ඉරණම තීරණය කළ සාධකය බවට පත්විය. වයස අවුරුදු 12දී උද්භිද උද්‍යානයක සේවකයෙකු ලෙස වැඩ ආරම්භ ඩොන් චාල්ස් ගැමරිස් ඇටිගාලී මහතා පසුව වයම පළාතින් හමු වූ මිනිරන් නිධියක් හරහා සිය කුඩා ව්‍යාපාරය දැවැන්ත පතල් කර්මාන්තයක් දක්වා වර්ධනය කළේය. ඔහු ආරම්භ කළ කහටගහ පතල මෙරට ප්‍රථම මහා පරිමාණ මිනිරන් කැනීමේ මධ්‍යස්ථානය බවට පත්විය. මිනිරන් මගින් උපයාගත් අතිවිශාල ලාභය හරහා ඔහු අක්කර දසදහසකට වඩා වැඩි පොල් සහ රබර් වතු හිමිකර ගැනීම දැවැන්ත කාර්මික හා කෘෂිකාර්මික අධිරාජ්‍යයක් ගොඩනැගුවිය. මිනිරන් අපනයනයේ ස්වර්ණමය යුගයේදී නොගැඹුරු පතල් දහස් ගණනකින් ලබාගත් මිනිරන් අඛණ්ඩව ලෝක වෙළඳපොළට ගලා ගියේය. ලොවපුරා විසිරී ඇති වාත්තු මධ්‍යස්ථාන වෙට යැවීමට සූදානම් කළ මිනිරන් බැරල් පේලිවලින් ගබඩා පිරීතිරී ගියේය. ඇටිගාලේ පරම්පරාව සිය දියණියන්ගේ විවාහ සම්බන්ධතා හරහා මෙම අතිමහත් ධනය සහ දේශපාලන බලය ඒකාබද්ධ කළහ. ඊ හරහා සේනානායක සහ ජයවර්ධන යන ප්‍රබල දේශපාලන පවුල් ද්විත්වයට ශක්තිමත් මූල්‍ය පදනමක් වැටුණි. සැබවින්ම පවසන්නේ නම් ලංකාවේ නිදහස් සටනට මෙන්ම පශ්චාත් නිදහස් දේශපාලන ඉතිහාසයට පවා පදනම වැටුණි අපේ මව්පොළොව යට සැඟවුණු මේ අති පිරිසිදු කාබන් නිදිවලිනි. කෙසේ වෙතත් 1912 වසරේදී මෙම ලෝක ආධිපත්‍යය බිඳ වැටුණි. ඊට හේතුව අප්‍රිකාවට ඔබ්බෙන් පිහිටි මැඩගස්කරයින් ඉතා පහසුවෙන් කැනීම් කළ හැකි මිනිරන් නිදි හමුවීමයි. ලංකාවේ මිනිරන් පටු සිරස් තරවල පිහිටා තිබී බැවින් ඒවා ලබා ගැනීමට අතිශය අනතුරුදායක හා මිල අධික යටිතල පහසුකම් අවශ්‍ය විය. නමුත් මැඩගස්කරයේ මිනිරන් පොළොව මතුපිටට ආසන්නව පුළුල්ව පිහිටා තිබුණි. මැඩගස්කරයට ඉතා පහසුවෙන් නවීන යන්ත්‍ර සූත්‍ර භාවිතා කරමින් මිනිරන් කැනීමට හැකිවීම නිසා ශ්‍රී ලංකාවේ අතින් කළ දුෂ්කර කැනීම් මූල්‍යමය වශයෙන් අවාසිදායක විය. ඉන්පසු දේශීය මිනිරන් කර්මාන්තය යළි හිස එසවුවේ ලෝක යුද්ධ සමයේදී පමණි. ඒ යුද අවිනිපදවීමට ලංකාවේ මිනිරන් සතු ඉහළ තාප ප්‍රතිරෝධී ගුණය අත්‍යවශ්‍ය වූ බැවිනි. යුද්ධය නිමාවීමත් සමග භූවිද්‍යාත්මක පිරිසිදුකාමට වඩා අඩු මිලට සහ පහසුවින් ලබාගත හැකිවීමේ වටිනාකම ඉහළ ගියේය. මේ හේතුවෙන් දේශීය පතල් කර්මාන්තය සියවසක් පුරා බිඳ වැටුණ අතර ලංකාවේ පතල් 3000කට වඩා ජලයින් යට වී අතහැර දමා කැලෑවට බිලිවිය. නමුත් අද වන විට විද්‍යුත් වාහන විප්ලවයත් සමග ලොවපුරා ඉහළ පිරිසිදු කාබන් සඳහා වන ඉල්ලුම යළිත් ඉහළ ගොස් ඇත. එක් ලිතියම් අයන බැටරියක් නිපදවීමට මිනිරන් කිලෝග්‍රෑම් 70ක් පමණ අවශ්‍ය වන අතර
එය එම බැටරිය නම් කර ඇති ලිතියම් ප්‍රමාණයටත් වඩා වැඩිය. මෙම ප්‍රස්ථාරයෙන් දැක්වෙන්නේ මෑතකාලීන මිනිරන් වෙළඳපොළයි. මෙහි නිල් පැහැති තීරුවලින් දැක්වෙන පරිදි වෙළඳපොලෙන් 60%කට වඩා හිමිකර ගනිමින් චීනය වර්තමානයේ මිනිරන් නිෂ්පාදනයේ පූර්ණ බලය හිමිකරගෙන සිටී. උසස් ප්‍රමිතියේ විද්‍යුත් වාහන බැටරියක් නිපදවීමට නම් උසස් ඇනෝඩ අවශ්‍ය වී. වරක සාමාන්‍ය පැන්සල් නිෂ්පාදනය සඳහා මිල අධිකයයි සැලකූ ශ්‍රී ලාංකීය මිනිරන් සතු අති පිරිසිදු ස්පටිකරූපීය ව්‍යුහය වර්තමානයේ මෙම ඇනෝඩ නිපදවීමට අවශ්‍ය මූලික ප්‍රමිතීන්ට නියමිත පරිදිම ගැලපේ. මෙම තත්වයේම කෘතිම මිනිරන් මෙට්‍රික් ටොන් එකක් නිපදවීමට ඩොලර් 20000කට අධික මුදලක් වැයවේ. නමුත් ශ්‍රී ලංකාවට 99%ක්ම පිරිසිදු මිනිරන් කිසිදු සැකසීමකින් තොරව පොළොවින් ලබාගත හැකිය. එදා 19 වන සියවසේදී ජාතියක ධනය ගොඩ නැගූ දශක ගණනාවක් අතහැර දමා තිබූ එම ගැඹුරු පතල් 21 වන සියවසේ ලෝක බැටරි වෙළඳපොළ ජය ගැනීම සඳහා ශ්‍රී ලංකාවට යළිත් රන් මාවතක් විවර කර දී තිබේ.